ආයසම ඉන්නටි කියලා මම හිතනවා. ඉතින් අද මම ඔයගොල්ලන්ට අරගෙන ආවේ a slice of my life වීඩියෝ එකක්. ඉතින් මේ දවස්වල වීඩියෝ දාන්න පරක් වුණා. ඒකට sorry. ඉතින් හැමදාම මම ඔයගොල්ලන්ට දාන්නේ මේ study vlogs නේ. මම අද හිතුවා වෙනසකටත් එක්ක මගේ දවසේ චුට්ටි වෙලාවක් ගත වෙන හැටි වලට වීඩියෝ එකකින් ගේන්න. මේකේ මම ගොඩක් ස්ටඩි කරන්නේ නැහැ. පොඩ්ඩක් ස්ටඩි කරන්නේ. ඉතින් මම ස්ටඩි කරේ අද ICT. ඉතින් මම දිගටම vlogs ගේන්නම්. මේ දවස්වල පොඩ්ඩක් vlogs ගේන්න බැරි වුණා. ඒකට sorry. ඉතින් මම දැන් දිගටම වීඩියෝස් දානවා. මම මේ දවස් ටිකේ shorts වීඩියෝ නම් දැම්මා. ඉතින් shorts වීඩියෝ වගේම මම long videos දානවා. ඉතින් මම හිතුවා මේ short videos නම් හිතෙනලාට මම දානවනේ. long video සතියකට දෙපාරක් වගේ දාන්න. එතකොට මේ ඔයගොල්ලන්ට මටත් ලේසියිනේ. මම හිතනවා සතියකට වීඩියෝස් දෙකක් විතර දාන්න. බලමුකෝ එහෙනම්. ඉතින් අද වීඩියෝ එක නම් එච්චර දිග vlog එකක් නන් නෙවෙයි. අද විනාඩි 5යි තප්පර 10ක් වගේ තමයි තියෙන්නේ. මම ඉස්සරහට දිග වීඩියෝස් ගේන්නම්. අද වීඩියෝ එක පොඩ්ඩක් පොඩි වීඩියෝ එකක්. ඉතින් ඊළඟට ගේන්න ඕන වීඩියෝස් මොනවද කියලත් පහලින් කමෙන්ට් කරන් යන්න මතක කරන්න එපා. ඔයා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා මේ වීඩියෝ එකට like එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා. අද මට ක්ලාස් තිබුණා. ඉතින් මම දැන් හදන්නේ ක්ලාස් යන්න මගේ බෑග් එක රෙඩි කරගන්න. ඉතින් මම දැන් මගේ බෑග් එක රෙඩි කරගන්න හදන්නේ. ඉතින් දැන් නම් මම මගේ බෑග් එක රෙඩි කරලා ඉවරයි. ඊට පස්සේ ඉතින් තියෙන්නේ ක්ලාස් යන රෙඩි වෙන්න තමයි. එහෙනම් ඉතින් ක්ලාස් ගිහිල්ලා ඇවිල්ලා හම්බෙමු.